දැක්ක පසුගිය දින කීපයකට පෙර යම්කිසි මන්ත්‍රී තුමෙක් සඳහන් කරලා තිබුණා මේ ජනතාවට මේ ආණ්ඩුව සම්බන්ධව විශ්වාසය නැල්ලු කියලා. මං හිතන්නේ මේ ජනතාවට මේ ආණ්ඩුව සම්බන්ධව ඉතාමත් එඩිතර විශ්වාසයක් තියෙන නිසාම තමයි කොච්චර උත්සාහ කරත් මේක පත්තු කරන්න, අර්බුදයක් ඇති කරන්න, කෘත්‍රිම පෝලිං නිර්මාණ කරන්න. තවත් උදාහරණයක් කියන්න. ඔය සමහර ඔය විපක්ෂ එකතු වෙලා හදපු සමූපකාර තියෙනවනේ. ඒ සමූපකාර හරහා ඕඩර් දාපු නැති අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණ මගේ දිස්ත්‍රික්කය ගත්තොත් එimhe ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මම ලිස්ට් එක අරන් බලනවා WhatsApp group හදලා තියෙනවා. දවසට දෙපාරක් අපි තෙල් ප්‍රශ්නට අදාළව අපි සාකච්ඡා කරනවා. ඕඩර් ලිස්ට් එක අරන් බලපුවා. ගම අපිට දැනෙන්නේ ගෝමරන් කඩවල ෂෙඩ් එකේ ඕඩර් එක දාලා නැහැ. ඇයි කියලා හොයපු ගම්ම අන්න විපක්ෂයේ සමූපකාර සමිතියක් තියෙනවා. හිතාමතාම ආණ්ඩුවට අප්‍රසාදයක් හදන්න ඕන කියන හේතුවෙන් මෙවන් කෘති අර්බුද නිර්මාණ කරන එක සාධාරණයි. ජනතාව කොච්චර රවට්ටන්න මෙතුමාන්ලා උත්සාහ කරත් ඒ ජනතාව එක පරාජය කරලා හමාරයි. දැන් ගත්තොත් එහෙම දැන් පෝලිම් තත්වය දැන් සෑහෙන අඩු වෙලා දැන් තැන් තැන් වල දැන් යථා තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා.